Welcome to my YouTube channel. Hi, welcome back to my YouTube channel. මම හිතනවා මගේ ලස්සන ළමයි සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ 18 අඩුවෙන් ගන්න පුළුවන් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. ඉතින් මම මේ වගේ වීඩියෝ එකක් කලිනුත් කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් ටිකක් වෙනස් වෙච්ච නිසා මට හිතුණා ආයෙම වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් ගොඩ දවසකට පස්සේ එහෙම කතා කරන වීඩියෝස් දැන් කරන්නේ. හරි ඉතින් මගේ channel එකට අලුතින් එකතු වෙච්ච කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරගෙන බලන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. හරි ඉතින් බලමු 18 අඩුවෙන් ගන්න පුළුවන් skin care products මොනවද කියලා. ඉතින් මුලින්ම කතා කරමු මෙන්න මේ face wash එක ගැන. ගෑල්ලමේ කිවියට අපිට හරිම වටිනවා ස්කින් කෙයාර් රුටින් එකක් ෆලෝ කරන එක. මොකද අද කාලේ ගොඩ දෙනෙක් නයිට් ක්‍රීම් එකක්, ඩේ ක්‍රීම් එකක් ඇප්ලයි කරලා හොඳ රිසල්ට්ස් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම කරන්න ඕනේ. ඊට අමතරව අපි අපේ ස්කින් එක ගොඩාක් ප්‍රොටෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඒ ස්කින් එක ප්‍රොටෙක්ට් කරගන්න ගමනේදී අපිට මේ ස්කින් කෙයාර් රුටින් එකක් ෆලෝ කරන එක මාරම වැදගත්. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ ස්කින් කෙයාර් රුටින් එකක් ෆලෝ කරන ගැන කියන්න නෙවෙයි. මම කියන්න යන්නේ 18 අඩුවෙන් ගන්න ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. ඉතින් මෙන්න මේ ෆේස් වොෂ් එක Forever brand එකේ TT ෆේස් වොෂ් එක. ඉතින් මේක රුපියල් 360යි. ඇත්තටම ඔයාලට තියෙන ඔයිලි ස්කින් එකක් නම් පිම්පල්ස් ගොඩාක් එනවා. පිම්පල්ස් එක නතර කරගන්න බැරි කෙනෙක් නම් ඔයා මම කියනකොට මේ ෆේස් වොෂ් එක අරගෙන යූස් කරලා බලන්න. ගොඩාක් හොඳ රිසල්ට්ස් තියෙනවා. ඉතින් මම දැන් මේ ෆේස් වොෂ් එක අවුරුදු ගාණක් තිස්සේ එක දිගටම යූස් කරනවා. ඉතින් බෙස්ට් රිසල්ට් තියෙන ෆේස් වොෂ් එකක් තමයි මේක. හරි මේක 18 අඩුවෙන් ගන්න පුළුවන්. මේක රුපියල් 360යි. අනිවාර්යයෙන්ම ඊළඟ ස්ටෙප් එක විදියට අපි පාවිච්චි කරන්න ඕන ක්ලෙන්ස් එක. ක්ලෙන්ස් එක විදියට මම යූස් කරන්නේ Forever brand එකේ Cucumber Cleansing Milk කියන මෙන්න මේ ක්ලෙන්ස් එක. ඉතින් මම Forever brand එකේ දේවල් යූස් කරන මාරම ආසයි. ඒ වගේ මේවල ගානත් හරිම worth. ඒ වගේම හොඳ රිසල්ට් තියෙනවා. ඉතින් අනික අපේ ලංකාවේ දෙයක්, දේශීය දෙයක් නිසා බය නැතුව අරගෙන ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මොනවා හරි දෙයක් ගන්න කලින් අපේ ස්කින් ටයිප් එකට ඒක ගැලපෙනවද කියලා බලලා ගන්න. මොකද අපි මේ ගන්න හැම ප්‍රොඩක්ට් එකකම ගහලා තියෙනවා. මේ ඔයිලි ස්කින් එකකට ගැලපෙන එකක්ද, එතකොට ඩ්‍රයි ස්කින්ද, කම්බිනේෂන් ස්කින්ද, මේ හැම දෙයක්ම මෙතන මේ අපි ගන්න ප්‍රොඩක්ට් එකේ ඇතුළත් කරලා තියෙන. එතකොට ඔයා දෙයක් ගනිද්දී අනිවාර්යයෙන්ම ඒ දේවල් ගැන බලලා ගන්න. ඉතින් මම යූස් කරන්නේ මෙන්න මේ Cleansing Milk Cleanse එක Forever brand එකේ. ඉතින් මේකත් ගොඩක් හොඳයි. මම ඔයාලට වෙන දවසක අනිවාර්යයෙන්ම අරන් එනම් ස්කින් කෙයාර් රුටින් එක හරියටම කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකත් රුපියල් 420යි. ඊට පස්සේ මම යූස් කරන ස්ක්‍රබ් එක ඉවෝන් එකේ ස්ක්‍රබ් එක තමයි මම යූස් කරන්නේ. මේකත් Cucumber. එතකොට මගේ ෆේස් වොෂ් එක tea tree. එතකොට මගේ ක්ලෙන්ස් එක Cucumber. එතකොට මගේ ස්ක්‍රබ් එකත් Cucumber. Forever brand එකේ තියෙන ස්ක්‍රබ් එක කස්තුරි ස්ක්‍රබ් එකක්. ඉතින් මම සාමාන්‍යයෙන් කස්තුරි දේවල් පාවිච්චි කරනවා. මොකද මට කහ වගේ දේවල් ඇප්ලයි කරපුවම අනිවාර්යෙන් පිම්පල්ස් දාන නිසා. ඉතින් මම යූස් කරන්නේ Forever brand එකේ නෙමෙයි Ion brand එකේ මෙන්න මේ Cucumber ස්ක්‍රබ් එක. ඉතින් මේක රුපියල් 680යි. අනිවාර්යයෙන්ම අපි ෆේස් වොෂ් ගෑවට පස්සේ, ඒකට ක්ලෙන්ස් කරාට පස්සේ, ස්ක්‍රබ් කරාට පස්සේ මේ හැම ස්ටෙප් එකක්ම කරාට පස්සේ අනිවාර්යයෙන්ම අපි ටෝන් එකක් පාවිච්චි කරන්න. මොකද අපි මේ හැම දෙයක්ම කරලා අපේ ෆේස් එක හොඳට ක්ලීන් කරගත්තට පස්සේ අපේ ඕපන් පෝසස් ඕපන් වෙන නිසා අපි අනිවාර්යයෙන්ම ටෝන් එකක් පාවිච්චි කරන්න ඕන. ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේක ජෙනට් එකේ Cucumber Water Oil Control Facial Tone එක. ඉතින් මේක රුපියල් 450යි. මේකත් ගොඩාක් හොඳ රිසල්ට් තියෙන මම අවුරුදු ගාණක් තිස්සේ යූස් කරන ටෝන් එකක් තමයි මේක. හරි ඊට පස්සේ ඩේ ක්‍රීම් ගැන කිව්වොත් මම යූස් කරන ඩේ ක්‍රීම් එක මේ තියෙන්නේ. මේකත් Forever brand එකේ තියෙන ඩේ ක්‍රීම් එකක්. මම සාමාන්‍යයෙන් Forever brand එකේ තමයි යූස් කරන්නේ. එතකොට මේකත් රුපියල් 650යි මේ ඩේ ක්‍රීම් එක. මම යූස් කරන සන් ක්‍රීම් එක තමයි මේ තියෙන්නේ. මේකත් Forever brand එකේම තියෙන sun cream එකක්. මේක
මේක උනේ රුපියල් 550යි. මම මේක ටෙස්ට් කරන්න ගත්තේ කියන්නේ මට මම කලින් පාවිච්චි කරේ මේ සන් ක්‍රීම් එක නේ වෙන එකක්. ඒකට මම දැන් මේක try කරන්න ගත්තේ මේක හොඳයිද කියලා. ඉතින් ඒ නිසා මම SPF 30ක් තියෙන එකක් තමයි ගත්තේ. සාමාන්‍යයෙන් අපි යූස් කරන්න ඕනේ SPF 50ක් තියෙන එකක්. ඉතින් Forever brand එකේම SPF 50 තියෙන එකක් තියෙනවා. ඉතින් මම මේක හොඳ නිසා අනිවාර්යයෙන්ම එකක් ගන්නවා. ඉතින් මේක තමයි මම යූස් කරන සන් ක්‍රීම් එක. ඊට පස්සේ මේ තියෙන්නේ මම යූස් කරන lip balm එක. මේක ඔයාලා දන්නවා ඉතින් Vaseline එකේ lip balm එක මේක රුපියල් 450යි. එතකොට 500යි සමහර තැන්වල 795යි. එක එක තැන්වල එක එක විදිහට තියෙනවා. කොහොම වුණත් දැන් මේකේ තියෙන quality ගොඩාක් අඩු කරලා තියෙන්නේ. කියන්නේ කලින් තරම් quality නෑ. හරිම දැන් මේක ඉවරයි. ඉතින් කොච්චර quality නැතුණා මේකම තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම යූස් කරන body lotion එක තමයි මේක. එකත් Vaseline එකේ body lotion එකක් 1000ට හැඩුවෙන් ගන්න පුළුවන් හොඳ රිසල්ට් තියෙන body lotion තමයි මේවා. ඉතින් මේක රුපියල් 470යි. මේකත් හොඳයි. මේකත් මම Red Grey Life එකේදී යූස් කරන body lotion එකක්. ඉතින් Shallow කියන්නේ හොඳ brand එකක්. මේක මට gift එකකට හම්බෙච්ච එකක්. ඒ නිසා මම සාමාන්‍යයෙන් දැන් normal ගමනේදී මේක යූස් කරනවා. ඉතින් මේකත් ගොඩාක් සුවඳ ගොඩාක් හොඳ රිසල්ට් තියෙන මේක. body lotion එකක්. ඉතින් මේක රුපියල් 490යි. හරි ඊට පස්සේ මම මෙන්න මේ aloe vera gel එක මගේ මේ face saving එතකොට මොනවා හරි hair එකට මම face එකට pimple එකක් ආවට පස්සේ මෙන්න මේ aloe vera gel එක apply කරනවා. ඉතින් මේක රුපියල් 900යි. මේක ඇත්තටම gift එකකට හම්බෙච්ච එකක්. මේක මම දැකලා තියෙන මේක රුපියල් 850යි වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මාරම හොඳයි මේ aloe vera gel එක අපි face shaving එකක් කරාට පස්සේ අපි shaving එකක් කරාට පස්සේ apply කරන්න. එතකොට pimple එකක් ආවට පස්සේ කියන්නේ හරිම oily නේ. ඉතින් මේකත් ගොඩක් හොඳ gel එක. aloe vera gel එක. ඊට පස්සේ snail මෙන්න මේක මට හම්බෙච්ච gift එකක්. එතකොට මම හිතනවා මම මේක මම දැකලා තියෙන ගොඩාක් හොඳයි ලප්ප කැරල් මැකිනවා එහෙම කියලා. ඉතින් මම මේක තාම පාවිච්චි කරේ නෑ. මට මේකත් gift එකකට හම්බෙච්ච එකක්. මම හිතනවා මේකත් රුපියල් 1000ට වඩා අඩුයි කියලා. ඉතින් ඔන්න ඔය දේවල් තමයි මම පාවිච්චි කරන මගේ skin care products. ඉතින් ගොඩාක් ලොකු skin care products නෑ මම පාවිච්චි කරන හරිම simple දේවල් ටිකක්. ඉතින් මේ දේවල් ටික තමයි මම ඔයාලත් එක්ක share කරගත්තේ. ඉතින් මේ හැම skin care product එකක්ම රුපියල් 1000ට අඩුයි. ඉතින් ඔයාලටත් අරන් try කරලා බලන්න පුළුවන්. ඉතින් ගොඩ දෙනෙක් හිතනවා අද කාලේ ගොඩාක් ලොකු ගණන් වල එතකොට ගොඩාක් ලොකු එතකොට branded දේවල් පාවිච්චි කරාම විතරයි results ගන්න පුළුවන් නෑ. මේ හැම දෙයක්ම මම අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කරලා බෑ දැන් මම ඔයාලට මේ වගේ වීඩියෝ එකක් කරන්නේ. එතකොට මේවා ඇත්තටම මම දැන් අවුරුදු 3-4කට වැඩි මේ products පාවිච්චි කරන්න අරගෙන ඉතින් මට මේ වලින් ගොඩාක් හොඳ results තියෙනවා. ඒ වගේම තමයි අනික මේ හැම product එකක්ම ලංකාව නිෂ්පාදනය කරන දේවල්. ඉතින් මේ හැම product එකක්ම රුපියල් 1000ට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. මම දන්නවා මගේ වීඩියෝස් බලනවා චුටි නංගිලා ඒක ඉස්කෝලේ යන කට්ටිය මේ හැමෝම බලනවා කියලා. ඉතින් මේ හැම product එකක්ම මම හිතනවා හැම කෙනෙක්ම ගන්න පුළුවන් ගානකට ඒ price range එක තියෙන නිසා හැම කෙනෙක්ටම මේ දේවල් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් අනිවාර්යයෙන්ම අපි ගෑනු ළමෙක් නම් මේ දේවල් follow කරන්න ඕන. අනිවාර්යයෙන්ම අපිට skin care routine එකක් තියෙනවා. එතකොට day and night body lotion එකක් තියෙන්න ඕන. අපි කියන්නේ ඇත්තම දැන් අපි වයසට එනකන් වෙන්නේ එතකොට අපි මේ දේවල් ප්‍රොටෙක්ට් කරගන්නවා. එතකොට ප්‍රොටෙක්ට් කරගන්න මේ වගේ දේවල් කරන්න. එතකොට මමත් කලින් මේ වගේ දේවල් ඇත්තටම කරේ නෑ. මම හබෝරු වැඩ ඒ වගේ එහෙම කියලා හිතමට තේරෙන වයසෙත් තමයි මට තේරෙන මොකක් කරත් හරිම ඉක්මනට අපි මේ කියන්නේ දැන් අපි ලොකෙනෙක් ඇත්තටම අපි වයසට යනවා කියන එකනේ. මට හිතෙන අපි මොන දේ කරත් අපි හරිම ඉක්මනට අපේ ස්කින් එක ඩැමේජ් වෙනවා. එතකොට පිම්පල්ස් වෙන හරියට ගැටලු ආවා. එතකොට මම මේ දේවල් ෆලෝ කරද්දී හොයලා බලද්දී මට හොයාගන්න ලැබිච්ච දේ තමයි අපි අනිවාර්යයෙන්ම අපිව මේන්ටේන් කරන්න ඕන. අපිව මේන්ටේන් කරොත් තමයි අපිට ගොඩාක් හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන්. ඉතින් මේන්ටේන් කියන එක මාරම වැදගත් ගෑනු ළමෙක් විදියට. ඉතින් මම දන්නවා මගේ දැන් කාලින ගෑනු ළමයි නම් මේ දේවල් අනිවාර්යෙන් ෆලෝ කරනවා ඇති කියලා.
ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති ඇති. සමහර කට්ටිය කැමති ඇති. ඒක වුණත් කමක් නැහැ. ඉතින් මම මේක මගේ channel එකේ share කරගන්නවා. රුපියල් 1000ට අඩුවෙන් ගන්න පුළුවන් skin care products මොනවද කියලා. ඉතින් එහෙනම් මම අතට ගිහින් එන්නම් මගේ ලස්සන ළමයි සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම තමයි වීඩියෝ එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම කොච්චර කිව්වත් කවුරුත් කමෙන්ට් කරන්නේ නැහැ. ඉතින් මම හිතුවා සැලෙන්නේ නැහැ. මම ඉතින් ඔයාලා කමෙන්ට් කරන දවසක් එනකම්ම අනිවාර්යයෙන් මේ වචන කියන කමෙන්ට් කරන්න කියලා. ඉතින් ගිහින් එන්නම්. බයි බයි.